අද අපි යම් පුංචි ඩේ අවුට් එකක් කිව්වට මේක මං යන ක්ලාස් එකක ඇනුවල් ට්‍රිප් එක යන තෝරගෙන තිබ්බේ කළුතරට. අපි මේ ට්‍රිප් එක ස්ටාර්ට් කරේ උදේ 8:00 විතර. ඉතින් අපි හයිවේ එකෙන් දාලා තමයි කළුතරට ගියේ. කලවතින් හයිවේ එකට එන්ටර් වෙලා දොඩංගොඩින් තමයි එක්සිට්. දොඩංගොඩින් ඉඳන් ටිකක් දුර යන්න ඕනේ. ගිහින් තමයි අපි ඩේ අවුට් එකට ආපු හොටෙල් එකට එන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ සී ගේට් හොටෙල් එකට. අපි හොටෙල් එකට යද්දී උදේ 10:11 විතර. ඉතින් අපි ගිය ගමන් අපිට යාලා වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කරා. වෙල්කම් ඩ්‍රින්ක් එකට තිබ්බේ මැංගෝ කෝඩියල් එක. අපිට රූම්ස් දුන්නා ගිහිල්ලා චේන්ජ් කරගෙන එන්න කියලා. මේ විදිහේ රූම්ස් තමයි අපිට හම්බුනේ. ගොඩක් ඉන්න හින්දා මං ලොකුවට රූම් ටුවර් එකක් පෙන්නන්නේ නැහැ. මොකද ඒකේ යාළගේ ප්‍රයිවසි එකට හොඳ නැති හින්දා. අපි චේන්ජ් කරගත්තේ නම් පූල් එකට යන්න. ඒත් එදා හොටෙල් එකේ ලොකු ක්‍රවුඩ් එකක් හිටිය හින්දා අපි පූල් එකට ගියේ නැහැ. බීච් එකට තමයි ගියේ. අපි තව ඇක්ටිවිටීස් ගොඩාක් කරා. මොකද හොටෙල් එකේනොත් arrange කරලා තිබ්බා එක එක ගේම්ස්. ඊට බුෆේ එක ස්ටාර්ට් කරා. ඉතින් අපි ගියා ලන්ච් එක ගන්න. එකෙන් තමයි අපි ස්ටාර්ට් කරේ. සුප් එකට තිබ්බේ ක්‍රීම් ඔෆ් චිකන් හරි ස්වීට් කෝන් හරි සුප් එක. ඒ වගේම සලාඩ් කෝන එකෙත් එක වැරයිටිස් වලින් සලාඩ් ගොඩාක් තිබ්බා. මේ සුප් එක හරිම රසයි. හොඳ ක්‍රීමි රසට තිබ්බා. සලාඩ් කෝන එකේ තිබ්බ සලාඩ්ස් උත් හොඳයි. ඒ වගේම ස්ටාර්ටර්ස් වලට තිබ්බ ඒවත් ෂේප් පවුලක් මෙතන බ්‍රෙඩ් ඇන්ඩ් බටර් කෝන එකකුත් තිබ්බා. ඉතින් ඒකෙත් එක වැරයිටිස් වලින් බ්‍රෙඩ් තිබ්බා. සලාඩ් කෝන එකේ එක ෂූටර්ස් වර්ගයක් තියෙනවා. ඉතින් සලාඩ් කෝන එක ගැන කියනවා නම් ඕවරෝල් ටේස්ට් එක ඊට කලින් මේ හොටෙල් එකට වෙඩින් එකකට ඇවිත් තියෙනවා. ඉතින් ඒ වෙඩින් එක තිබ්බ හෝල් එකේ තමයි මෙයාලා බුෆේ එක arrange කරලා තියෙන්නේ. අපි යම් මේන්ස් බෙදා ගන්න. මේන්ස් වලට තිබ්බා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්, yellow rice එකක්, පාස්තා එකක්, දාල් curry, cashew curry, vegetable chops, fried potato, pork, එතකොට baked fish, crab curry එකක් තිබ්බා, meatball devil එකක් තිබ්බා, එතකොට පපඩම්, pickle වර්ග, තව condiments ගොඩාක් ಜಾති තිබ්බා. action station එකක noodle එකකුත් හදලා දුන්නා. කෑම වල taste එක ගැන කියනවා නම් ඇත්තටම කෑමත් හරිම රසයි. මම අර කලින් කිව්වා වගේ මම වෙඩින් එකකට ආවනේ. එකේ තිබ්බ කෑම වලට වඩා day out එකේ කෑම රසට තිබ්බේ. මම දැක්කපු එකම අවුල තමයි එදා දවසට යාලා day out වලට groups ගොඩාක් අරගෙන තිබ්බා. මොකද අපි ගිය group එකේ 80ක් විතර හිටියා. තව groups වලත් ගොඩාක් කට්ටිය හිටියා. අනිත් එක තමයි එතකොට buffet එක full වෙලා පොඩි queue එකක් තිබ්බේම. සාමාන්‍යයෙන් buffet එකක් කියන්නේ කෑම refill කරනවා ඉවර වෙන්න මෙයාලගේ refill කරන එක පොඩ්ඩක් විතර slow වෙලා තිබ්බේ. සමහර වෙලාවට දැන් අපි නම් අන්තිමට වගේ කෑමට ගියේ. එතකොට refill කරන්න යාලට ඒ items තිබ්බේ නැහැ. දැන් අපි යන් dessert corner එක. dessert corner එකේ නම් එකින් එක පෙන්නන item තිබ්බේ නැහැ. මොකද මම යද්දි අන්තිමට වගේ එතකොට ලොකු dessert variety එකක් තිබ්බේ නැහැ. ඉවර වෙලා තිබ්බේ. dessert ගැන කතා කරනවා නම් dessert නම් මට එච්චර ලොකු taste එකක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් okay එකේ මම දැකපු එකම doubt එක තමයි ඒක. ඉතින් pool එකත් අපිට use කරන්න බැරි වුණා. මොකද crowd එක ගොඩාක් හිටිය හින්දා. ඉතින් එයාලගේ customer service එක නම් හොඳයි. අවුලක් නැහැ. ඉවර වෙලා අපි change කරගෙන dance කරා. ඊට පස්සේ අපේ tea time එක ආවා. tea time එකට අපිට හම්බුනේ butter cake piece එකත් එක්ක tea එකක්. ඒකත් බීලා අපි කට්ටියම hotel එකෙන් check out වුණා. මම හිතන්නේ අපි 5ට විතර තමයි hotel එකෙන් check out වුණේ. ඊට පස්සේ ආයේ highway එකේ ගෙදර ආවා. තමයි Sea Gate hotel එකේ day out එකේ අපේ experience එක. bye.